පින්වත්නි, අද වර්තමාන සමාජයේ තුල සමහරක් උදවිය මියගිය ඥාතීන් සම්බන්ධයෙන් දක්වන වැරදි මතයක් පිළිබඳව බුද්ධ දේශනාව ඔස්සේ ඔබට කරුණු දක්වන්නයි මම බලාපොරොත්තු වන්නේ. අද සමාජයේ තුල සමහරක් උදවිය හිතාගෙන ඉන්නවා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ඒ උදවිය ඉන්න තැනින් ගලව ගන්න අපට පුළුවන්කමක් තියෙනවා කියලා. දැන් අපි කෙනෙක් මිය ගියාම ඒ කෙනා වෙනුවෙන් බණක් කියලා දානයක් දීලා පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කරනකොට සමහරක් උදවිය හිතනවා අපි මිය ගිය කෙනාට පින් අනුමෝදන් කරා ඒ කෙනා අපි අනුමෝදන් කරපු පින් ටික ලබාගෙන දැන් හොඳ තැනක ඉපදිලා ඇති කියලා සමහරක් උදවිය වැරදි මතයක් දරනවා. අපි පින්වත්නි බුද්ධ දේශනාව ඔස්සේ අපි අද කතා කරමු මියගිය ඥාතීන්ට එහෙම පින් අනුමෝදන් කරලා ඒ උදවිය ඉන්න තැනින් ගලවලා තවත් හොඳ තැනක උදාහරණයක් විදිහට ගත්තොත් නිරේ ඉන්නවනම් අපායේ ඉන්නවනම් ඒ කෙනාට පින් අනුමෝදන් කරලා දිව්‍ය ලෝකේ හරි මනුස්ස ලෝකේ හරි සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් තැනක උපද්දවන්න නැවත උපතක් ලබා ගන්නට අපිට උදව් කරන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද කියන කාරණය. පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ තියෙනවා අසිබන්ධක ගාමිනී පුත්ත කියන සූත්‍රයක්. හරිය වටිනා කියන සූත්‍රයක්. මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සම්බන්ධව අපි අද මේ කතා කරන මාතෘකාව පිළිබඳව. මේ ගාමිනී කියන පුද්ගලයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ඒ උදවිය ඉන්න තැනින් ගලව ගන්න නැත්නම් හොඳ තැනක උපද්දවන්න අපිට පුළුවන්කමක් තියෙනවද නැද්ද කියලා. මේ වෙලාවේ මේ ගාමිනී කියන පුද්ගලයාට බුදුහාමුදුරුවෝ හරි ලස්සන උදාහරණයක් පෙන්නනවා. ඒ තමයි ගාමිනී ඔබ මෙහෙම හිතන්න. මිනිස්සු පිරිසක් විශාල ගලක් ඔසවගෙන ගිහිල්ලා ගැඹුරු පොකුණකට දානවා. ගැඹුරු පොකුණකට මේ ගල දාලා මිනිස්සු පිරිස මේ පොකුණ වටේ ඉඳගෙන හයියෙන් කෑ ගහනවලු ගල උඩට පැමිණේවා ගල උඩට පැමිණේවා කියලා. කවදාවත් පින්වත්නි මේ ගැඹුරු පොකුණට දාපු ගල උඩ පාවෙනවද? නෑ, කවදාවත් ඒ දේ වෙන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ගාමිනී අන්න ඒ වගේ තමයි. අපි මිය ගියපු කෙනෙක්ට පින් අනුමෝදන් කරලා ඒ කෙනා ඉන්න තැනින් ගලව ගන්නවා කියන්නේ නැත්තම් හොඳ තැනක උපද්දවනවා කියන්නේ හරියට මේ ගැඹුරු පොකුණට දාපු ගල උඩ පා කරනවා වගේ වැඩක්ලු. කවදාවත් සිද්ධ කරන්න බැරි දෙයක්. එහෙනම් ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරුවනේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා එහෙනම් තේරුමක් නෑ. පින්වත්නි, මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තුළ සිද්ධ වෙන්නේම මොකද්ද? ඒ උදවිය ඉන්න තැනින් චුත වෙන එක නෙමෙයි. එතනදි සිද්ධ වෙන්නේ ඒ කෙනා පින් ගන්න පුළුවන් තැනක උපත ලැබලා ඉන්නවා නම් ඒ කෙනා අපි අනුමෝදන් කරන පින් ටික ලබාගෙන ඒ කෙනාගේ ආත්ම භාවය සැපවත් කරගන්න එක විතරමයි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තුළ සිද්ධ වෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි මෙහෙම හිතන්න. බිම්බිසාර රජතුමා කල්ප 92කට කලින් තමන්ගේ പ്രേත ලෝකේ ඉන්න ඥාති පිරිසකට මේ ගෞතම බුද්ධ ශාසනයේ පින්වත්නි දානයක් දෙනවා. ඒ දානය දීලා බිම්බිසාර රජතුමා තමන්ගේ പ്രേත ලෝකින ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. රජතුමා බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට දාන ටික පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මගේ නමින් සංසාරගතව මිය පරලොව ගිය ඥාතීන්ට මේ පින් ටික ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනා කරනවත් එක්කම පින්වත්නි අර කල්ප 92ක් කුසගින්නේ හිටපු പ്രേතයන්ට ඉබේම දිව්‍ය රසබොජුන් පහළ වෙන්න පටන් ගත්තා. රජතුමා මහා සංඝරත්නයට පැන් පූජා කරලා ප්‍රාර්ථනා කරනවත් එක්කම කල්ප 92ක් පැන් පිපාසයෙන් හිටපු කිසිම වතුර පොදක් පානය කරපු නැති പ്രേතයන්ට ඉබේම පැන් පොකුණු පහළ වෙන්න පටන් ගත්තා. රජතුමා මහා සංඝරත්නයට සිවුරු පිරිකර පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මේ පින මගේ ප්‍රේත ලෝකින ඥාතීන්ට ලැබේවා කියලා.
ඒ ප්‍රාර්ථනාවත් සමගම නිර්වස්ත්‍රව හිටපු ප්‍රේතයන්ට පින්වත්නි දිව්‍ය සලුපිලි පහළ වෙන්න පටන් ගත්තා. එහෙනම් පින්වත්නි මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තුළ සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ තමයි. කවදාවත් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරා කියලා ඒ උදවිය ඉන්න තැනින් චුත වෙන්නේ නැහැ. තවත් තැනක උපත ලබන්නෙත් නැහැ. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම තුළ සිද්ධ වෙන්නේම ඒ උදවියගේ ආත්ම භාවය සැපවත් වෙන එක විතරමයි. ඒක නිසා මෙන්න මේ කාරණේ දැනගෙන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න කියන කාරණය මතක් කරනවා.